රජය සලකනවා. විනාඩි 10ක් අරු මන්ත්‍රීවරුනි තේ පැන් සංග්‍රහයට සහභාගී වීමට හැකි වන පිණිස සභාවේ වැඩ කටයුතු මිනිත්තු 30කට තාවකාලිකව අත්හිටවන බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. රුපියල් මිලියන 75ක් ලබා දීමට භාණ්ඩාගාර අපකත් නිකුත් කිරීමට යෝජනා කරනවා. අවසර ඉල්ලනෝ පිළිබඳව අපට පුළුල් අත්දැකීම් තිබෙනවා. ලක්ෂ 2ක පමණ වරිස වපසරියෙන් යුත් පොඩක් කතා නැගිතු වීමට අවසර දෙන්න. දැනට ජාතික විදුලි පද්ධතියට අමතර විදුලි ධාරිතාවයක් ඔවුන් අනපේක්ෂික දුෂ්කරතාවයන්ට මුහුණ දුන් බව අපි තේරුම් ගත යුතුයි. විරෝධ වෘත්තියයන් අපේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය සේවාවක් සපයනන් බවට පත් වෙලා. Order please. රැස්වීමේ කටයුතු විනාඩි 10කට කල් තැබීමට යෝජනා කරනවා. ඔබට මගේ හදපිරි ප්‍රණාමය උදා කරන්න කැමැතියි. වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත රාජ්‍ය මූල්‍ය සාර්ව ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය යලි ස්ථාපිත කිරීමට හැකි වූ බව අද මෙම ගරු සභාවට මම ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමැතියි. කවුරුත් යලි ආර්ථිකයේ මූල්‍ය අවස්ථාවර භාවය පිළිබඳව සැක තබා ගත යුතු නැහැ. ස්ථාවර කරලා තිබෙනවා. 933ක ඩොලර් මිලියන 1933ක වාහන LC ඕපන් කරලා තියෙනවා. වාහන ගෙන්නලා තියෙනවා ඩොලර් මිලියන 1373ක. ඒ කියන්නේ මොකක්ද? ගිය අවුරුද්දේ නොතිබුණු වියදමක් මේ වනට අපි ඩොලර් මිලියන 1373ක් දරලා තිබෙනවා. මම හිතන්නේ නෑ ලබන අවුරුද්දේ මේ හා සමාන ලෙස වාහන සඳහා අපිට වැය බරක් දරන්න වේවි කියලා. 2027 දරන්න වේවි කියලා අපි හිතන්නේ නෑ. ඒ නිසා අපි දැනට මොකද කරලා තිබෙන්නේ? ඩොලර් මිලියන 761ක වැඩි ණයක ගෙවීමකුත් වාහන වලට පමණක් මේ වනේ ඩොලර් මිලියන 1373ක ගෙවීමකුත් කරලා තියෙනවා. අපිට ඩොලර් මිලියන 824යි වැඩි වෙන 2028 දී ගෙවන්න බැරිද? ගෙවන්න පුළුවන්. ඒ නිසා මතක තබා ගන්න 28 ඉන්නේ අපි ගෙවන්නෙත් අපි.